ඉතින් හැමෝම පිළිගන්නවා අද වීඩියෝ එකට අද කතා කරන්න යන්නේ අපි මාතෘකාව හැමෝම දන්න දෙයක්. ඉතින් ඇල්කොහොල් හරි ප්‍රසිද්ධ මාතෘකාවක් ඉතින් සමාජයේ ඇල්කොහොල් කියන දේ ගත්තම එක එක වර්ග වලින් තියෙනවා එක එක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා දැන් බියර්ස් තියෙනවා එක එක අරක්කු වර්ග ඊළඟට විස්කි බ්‍රැන්ඩි ඊළඟට වයින්ස් වර්ග තියෙනවා කොහොම මොන දේ කරත් අන්තිමට මේකේ තියෙන සංයෝගය තමයි ඇල්කොහොල් වල එතනෝල් කියන සංයෝගය නිසා තමයි මොනවාම හරි දෙයක් වෙනවා නම් අපේ ශරීරයට වෙන්නේ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ කොහොමද මෙන්න මේ එතනෝල් කියන එක මිනිසාගේ ශරීරයට බලපාන්නේ කියලා. ඉතින් වැඳලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට මේකේ මොනවද වෙන්න පුළුවන් ඉෆෙක්ට්ස් මොනවද වෙන්න පුළුවන් හොඳ දේවල් නරක දේවල් හැමදේම ගැන අපි කතා කරනවා ඉස්සරහට මේ වීඩියෝ එකේ. ඇල්කොහොල් කියන එක බිව්වට පස්සේ අපේ ශරීරයට ඇතුල් වුණාට පස්සේ මුලින්ම යන්නේ ආමාශයට. ඉතින් ওই ආමාශයට ගියාට පස්සේ මේ ඇල්කොහොල් කියන මේ එතනෝල් ගැන අපි කතා කරමු. එතනෝල් කියන අණුවට පුළුවන් හරි ලේසියෙන් අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට නැත්නම් ලේවලට එකතු වෙන්න. ඒකට හේතුව තමයි එතනෝල් කියන අණුව ඉතාමත් කුඩා අණුවක්. ඒ වගේම තමයි මේකේ පොලරයිසේෂන් එක එහෙම නැත්නම් ද්‍රවීකරණය ඉතාමත් ඉහළයි. ඉතින් ඒ හේතු දෙක නිසා මෙන්න මේ සංයෝගයට ඉතාමත් ලේසියෙන් පුළුවන් ආමාශයෙන් අපේ ලේවලට එකතු වෙන්න. ඉතින් මේ එතනෝල් කියන සංයෝගය ආමාශය හරහා ලේවලට එකතු වෙනවා. ඉතින් මේ ලේවලින් ඒක යනවා කෙලින්ම අක්මාවට එහෙම නැත්නම් liver එකට. එතකොට මේ liver එකට ගියාට පස්සේ තමයි උතන තමයි සංසිද්ධිය වෙන්නේ. හරිද? අපි ඊට කලින් කතා කරමු මේකේ වෙන්න පුළුවන් ඉෆෙක්ට්ස් මොනවද? එහෙම නැත්නම් අපිට බලපාන විදිය. ඕක ෂෝට් ටර්ම් වෙන්න පුළුවන්, ලොන්ග් ටර්ම් වෙන්න පුළුවන්. ඔය ක්‍රම දෙකටම වෙන්න පුළුවන්. ඕක වෙනස් වෙනවා අපි පාවිච්චි කරන විදියත් එක්ක. දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා ඒ කෙනා හැමදාම පාවිච්චි කරන කෙනෙක්. එහෙම නැත්නම් අවුරුද්දකට වරක් පාවිච්චි කරන කෙනෙක්. නැත්නම් මාසෙකට සැරයක්. අර එතකොට ඒ ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. ඒ ෆ්‍රීකවන්සි එක සහ ගන්න ප්‍රමාණය. දැන් හැමදාම බොන කෙනෙක් ගොඩාක් ලොකු ප්‍රමාණයක් ගන්නවා නම් අන්න ඒ කෙනාට මෙන්න මේ ඉස්සරහට කතා කරන්න දේවල් වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි. ඉතින් එතකොට මෙන්න මේ දේවල් එක්ක ඒ ඊට අමතරව එක කෙනාගේ ජෙනටික්ස් අනුව ඊළඟට වයස ඔය හැමදේම බලපානවා මෙන්න මේ ඉස්සරහට කතා කරන්න යන දේවල් වලට. බලමු මොනවද මේ ඇල්කොහොල් එහෙම නැත්නම් එතනෝල් කියන එකෙන් වෙන්න පුළුවන් කෙටි කාලීන බලපෑම්. නැත්නම් ෂෝට් ටර්ම් ඉෆෙක්ට්ස් මොනවද කියලා. එතකොට ෂෝට් ටර්ම් ඉෆෙක්ට්ස් ගත්තම අපිට තේරෙන දෙයක් තමයි නිකන් අන්බැලන්ස් වෙනවා. එතකොට මතක හිටින්නේ නැහැ. දේවල් අපි කියන්නේ කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අර ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඊට අමතරව අපේ heart rate එක වැඩි වෙනවා. ඊට පස්සේ mood changes වෙනවා. ඉක්මනට mood changes වෙනවා. අපි දැන් ඉන්නේ සතුටින් නම් තා විනාඩි 5කින් අපිට දුක් වෙන්න ඉක්මනට mood එක change කරගන්න පුළුවන්. ඒ වගේ. එතකොට gastritis වගේ දේවල් එන්න පුළුවන්. එතකොට kidneys වල යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි දන්න දෙයක් තමයි හැමෝම දන්න දෙයක් අක්මාවට මේකෙන් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. එයා ඇටැක් කරන්නේ කෙලින්ම liver එක. liver එකේදී තමයි මෙන්න මේ කියන ඇල්කොහොල් කියන කෙනාව වෙනස් කරන්නේ. ඒතකොට coenzyme එකක් විදිහට පත් කරන අපි ඉස්සරහට ඒක ගැන කතා කරමු. right. එතකොට ඊට අමතරව අපි කතා කරමු මොනවද මෙයාගේ වෙන්න පුළුවන් දීර්ඝ කාලීන ප්‍රතිඵල. ඒ කියන්නේ long term effects. එතකොට අපි දන්න දෙයක් තමයි දැන් ඔය මොලේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් frequently මේක පාවිච්චි කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් dementia කියන අවස්ථාවට යන්න පුළුවන්. ඒ ඊට අමතරව depression වලට යන්න පුළුවන්. එතකොට liver එක ගත්තොත් liver cancers, cirrhosis, fibrosis, hepatitis වගේ ඒ වගේ ගොඩක් දරුණු රෝග වලට යන්න පුළුවන්. මෙන්න මේ එතනෝල් කියන සංයෝගය වැඩි වෙනවා. හරි. right. එතකොට මෙන්න මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ එතනෝල් පාවිච්චි කරන කෙනෙක්ට එහෙම නැත්නම් ඇල්කොහොල් පාවිච්චි කරන කෙනෙක්ට වෙන්න පුළුවන් දේවල්. ෂෝට් ටර්ම් සහ ලොන්ග් ටර්ම්. දැන් කතා කරලා ඒ දේවල් ගැන.
ඉතින් අපි බලමු දැන් කෙමිකලි කොහොමද මේක වෙන්නේ කියලා. මුලින්ම අපි බලමු දැන් අපි මොනවා හරි දෙයක් ඇල්කොහොල් වගේ ගත්තට පස්සේ ආමාශයට යනවා ඊට පස්සේ යනවා liver එකට මේ liver එක ඇතුලේදී මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ ඊළඟට පෙන්වන රූප රාමු වලින් ඔයාලට බලන්න පුළුවන් මොකද්ද මේක ඇත්තටම වෙන කෙමිකල් රියැක්ෂන් එක කියලා. හරි මම මුලින්ම පැහැදිලි කරලා දෙන්නම් මොනවද මේ කියන NADH, ADH සහ ALDH කියන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම එන්සයිම් සහ කොඑන්සයිම්. එතකොට NADH කියලා කියනවා නිකොටිනමයිඩ් ඇඩෙනින් ඩයිනියුක්ලියෝටයිඩ්. ADH alcohol dehydrogenase, ALDH කියනවා aldehyde dehydrogenase. ඉතින් මේ NAD+ කියන කෙනා ඇඟේ ඕනම තැනකදී හොයාගන්න පුළුවන්. නමුත් ADH සහ ALDH කියන කෙනා ඉන්නේ liver එකේ විතරයි. එතකොට NAD+NADH කියන්නේ redox couple එකක්. එහෙමත් නැත්නම් ඔක්සිකරණ ඔක්සිහරණ යුගලක් කියලා අපි කියනවා. එතකොට ADH කියන එන්සයිම් එක මගින් මෙන්න මේ NAD+NADH රියැක්ෂන් එකත් සමගම එතනෝල් කියන කෙනාපත් කරනවා ඇසිටල්ඩිහයිඩ් බවට. ඉතින් ඇසිටල්ඩිහයිඩ් කියන්නේ ඉන්ටර්මීඩියට් එකක්. එහෙම නැත්නම් අතරමැදියක්. එයාට පුළුවන් එක්කෝ liver එකෙන් එළියට යන්න. එහෙමත් නැත්නම් තවදුරටත් ALDH කියන එන්සයිම් එක මගින් ඇසිටේට් බවට පත් වෙන්න. එතකොට මේ ඇසිටේට් බවට පත් වුණාට පස්සේ ඒ කියන ඇසිටේට් යනවා මසල්ස් වලට. මසල්ස් වල ඉන්න කොඑන්සයිම් එන්සයිම් මගින් එයාව පත් කරනවා ඇසිටයිල් කොඑන්සයිම් කියන කම්පවුන්ඩ් එකට. ඉතින් ওই විදිහට තමයි liver එක ඇතුලේදී මෙන්න මේ රියැක්ෂන්ස් වෙන්නේ. ඉතින් අන්නේ විදිහට තමයි liver එකේදී මෙන්න මේ එතනෝල් කියන කෙනා බයොසින්තසිස් එකකින් පස්සේ ඇසිටයිල් කොඑන්සයිම් එකක් විදිහට පත් වෙනවා. ඉතින් අන්න ඒ පත් වෙන කෙනා යනවා සිට්‍රික් ඇසිඩ් සයිකල් එක. ඊට පස්සේ කතා කරමු. මොකද මෙතෙන්ට ඒක අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද මෙන්න මේ මොළයට මෙයා ඇෆෙක්ට් කරන්නේ. මොළයේ තියෙන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් එහෙම නැත්නම් අපේ ස්නායු පද්ධතියට කොහොමද මෙන්න මේ කියන එතනෝල් මේ ඇෆෙක්ට් වෙන්නේ. හරිද? ඉතින් ඊළඟට පෙන්වන්න යන පොඩි රූප රාමුවෙන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් හරියටම පැහැදිලිව. ඉතින් මේ රූප රාමුවෙන් පෙන්ලා තියෙන්නේ නියුරෝන සෛල දෙකක් අතර සිදුවෙන ක්‍රියාකාරීත්වය. ඉතින් කෙමිකලි වෙන්නේ කොහොමද කියලා තමයි මෙතන පෙන්ලා තියෙන්නේ. ඉතින් ওই රතු පාට පොඩි පොඩි ඩොට්ස් වලින් පෙන්ලා තියෙනවා GABA කියන එක. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා gamma amino butyric acid කියලා. ඉතින් GABA වලින් වෙන්නේ ඇතරම් මේ සිග්නල් යන එක පොඩ්ඩක් ඉන්හිබිට් කරන එක. එහෙම නැත්නම් මේක පොඩ්ඩක් අඩු කරන එක. එතකොට ඊට අමතරව තියෙනවා තව දෙයක් ග්ලූටමේට් කියලා. ඉතින් ග්ලූටමේට් වලින් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. එතකොට මේ දෙක බැලන්ස් එකේ තිබුණොත් තමයි හරියට මෙන්න මේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එහෙමත් නැත්නම් අපේ තියෙන ස්නායු පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ එතනෝල් ආවට පස්සේ මොකද වෙන්නේ? එතනෝල් වලින් අර GABA කියන කෙනාව වැඩි කරනවා. එතකොට සිග්නල් සම්ප්‍රේෂණය වෙන එක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ අපිට හරියට බැලන්ස් වෙන්නේ නැති මේ ප්‍රශ්නේ ඔක්කොම වෙන්නේ ඔන්න ඔය GABA කියන දේ වැඩිවීමත් සමග. ඉතින් එතනෝල් වලින් වෙන්නේ GABA කියන ට්‍රාන්ස්මිටර් එක වැඩි කිරීමක්. ඉතින් අන්නේ විදිහට මෙන්න මේ GABA සහ ග්ලූටමේට් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වලට මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ එතනෝල් කියන කෙනා ඇෆෙක්ට් වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපිට අර හරියට සිග්නල් යන්නේ නැති වුනහම ඕකේ එක එක දේවල් අමතක වෙනවා. දැන් මේක මේ මතක නැහැ. ඒ වගේ ලොකු ලොකු ප්‍රශ්න වෙන්නේ ඔන්න ඔය හේතු නිසා. සහ ශරීරය අන්බැලන්ස් වෙන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඔය කතන්දර වෙන්නේ මෙන්න මේ GABA සහ ග්ලූටමේට් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වලට ඩිරෙක්ට්ලි මෙන්න මේ කියන එතනෝල් බලපාන හින්දා. ඊළඟට බලමු අපි මොකක්ද වෙන්නේ liver එකේදී. දැන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ සිරෝසිස් හැදෙනවා, හෙපටයිටිස් කියලා ලොකු ලෙඩ හැදෙන්න පුළුවන් මේ දේවල් වලට පස්සේ. ඉතින් ඒක වෙන්නේ කොහොමද කියන එක අපි දැන් කතා කරන්නේ. ඉතින් වලට ඊළඟ රූප රාමුවක් පෙන්වනවා liver එකේදී වෙන chemical reactions ටික මොනවද කියලා. ඉතින් එතනෝල් liver එක ඇතුළේදී ඇසිටල්ඩිහයිඩ් කියන ඉන්ටර්මීඩියට් එක හදා ගන්නවානේ. ඉතින් මේ හදාගත්තට පස්සේ various reactions වලින් මෙයාගේ එනවා අතුරු බලයක් විදිහට ROS කියලා කෙනෙක්. ROS කියන්නේ කෙනෙක් නෙමෙයි reactive
ඔක්සිජන් ස්පීසිස් කියන අය. ඉතින් මෙයාලගේ වෙන්න පුළුවන් දේ තමයි ඔක්සිඩේටිව් ඩැමේජ් එකක්. ඒ කියන්නේ මේ තියෙන අය ඔක්සිකරණය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පෙන්නුම් කරලා තියෙන විදිහට හෙල්දි ලිවර් එකක් කියන්නේ මේ විදිහ එකක්. ඊළඟට පෙන්වනවා අපිට ෆැටි ලිවර් එකක් කියන්නේ මොකද්ද? ඊළඟට ෆිබ්‍රෝසිස් අවස්ථාව. ඒකත් අමතරව සිරෝසිස් අවස්ථාව. අන්තිමට තමයි කැන්සර් කියන අවස්ථාවට එන්නේ. ඉතින් මේ සිරෝසිස් කැන්සර් කියන අවස්ථාව ආවට පස්සේ මේක පාලනය කරන්න බෑ. ඉතින් ඒක නිසා කරන්න තියෙන හොඳම දේ තමයි හෙල්දි ලිවර් එකක් තියාගෙන ඉතනෝල් කියන දේ භාවිතා නොකර ඉන්න එක. හරි. එතකොට මෙන්න මේ කියන රියැක්ටිව් ඔක්සිජන් ස්පීසිස් එහෙම නැත්නම් ROS කියලා අපි හඳුන්වනවා. ඉතින් මෙන්න මේ දේවල් සහ අපිට හැදෙන්න පුළුවන් මේ ඇසිටයිල් කොඑන්සයිම් එකෙන් ෆැටි ඇසිඩ් කියන එක එහෙම නැත්නම් මේද අම්ල කියන ප්‍රමාණය ශරීරයේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මේද අම්ල තැන්පත් වෙන්න පුළුවන් අපේ ශරීරය තුළ. ඉතින් ඒ දේවල් නිසා තමයි මුලින්ම ඔය හොඳටම බැහැ වෙච්ච කෙනෙක්ට. එතකොට අපි කියනවා ක්‍රොනික් ඇල්කොහොල් යූස් කරන කෙනෙක්. එහෙම නැත්නම් අනවශ්‍ය විදියට පාවිච්චි කරන කෙනෙක්ට වෙන්න පුළුවන් දේ තමයි මුලින්ම ෆිබ්‍රොසිස් කියන අවස්ථාවට යනවා. මෙන්න මේ ෆැටි ඇසිඩ් තැන්පත් වෙලා එක එක ප්‍රශ්න හින්දා මේ liver එක damage වෙනවා. එතකොට මේ ROS කියන reactive oxygen species කියන දේවල් වලින් අපේ liver එකේ තියෙන cells වලට damage වෙන්න පුළුවන්. ඉතින් ඔය දේවල් එක්ක තමයි මේ ෆිබ්‍රොසිස් කියන රෝග තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් ෆිබ්‍රොසිස් වලින් පස්සේ කාලයක් යද්දී හොම් වෙද්දී ඒක නැවතුනේ නැති වුණොත් ඊළඟට එනවා සිරෝසිස් කියන දරුණු රෝග තත්ත්වයකට. ඉතින් ওই විදිහට තමයි liver එකට damage කරන්නේ මේ එතනොල්. ඊළඟට අපි බලමු දැන් අපි ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි දැන් බියර් බිව්වම හරි අමාරුයි වොෂ්රූම් යන්න ඕනේ හැමතිස්සෙම. දැන් ওই කතන්දරේ වෙන්නේ කොහොමද? ඉතින් මේ දේ වෙන්නේ අපි මුලින්ම කතා කරන්නේ liver එකේදී වෙනවා NADH NAD+ කියන මෙන්න මේ redox couple එක ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ coenzyme එක ඇසිටයිල් coenzyme එක ශරීරයේ ඇතුලේ හැදෙද්දී NADH NAD+ කියන මේ couple එක ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රමාණය වැඩි වෙද්දී මොකද්ද වෙන්නේ? කිඩ්නිස් වල යූරින් හැදෙන ප්‍රමාණය වැඩි කරනවා. ඉතින් ඒ හේතුව නිසා තමයි අපිට හැමතිස්සෙම ඔය වොෂ්රූම් යන්න ඊළඟට අපිට ගොඩක් වතුර බොන්න ඕන. අපි ඔය ඩිහයිඩ්‍රේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේම තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. එහෙම නැත්නම් අපි කියන ඉමුනිටි සිස්ටම්. ඉමුනිටි සිස්ටම් එකටත් මෙන්න මේ කියන එතනොල් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඔය හේතු නිසා මම නම් කියන්නේ එතනොල් පාවිච්චිය අඩු කරන්න. ඉතින් මේකේ වෙන්න පුළුවන් හොඳ දේවල් පවා තියෙනවා. ඉතින් ඔයාලා සර්ච් කරලා බලන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා. ඒ වගේම තමයි නරක පැත්ත ඊටමත් වෙයි. ඉතින් එතනොල් කියන එක පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නෑ. දැනගෙන පාවිච්චි කරන්න හරියට. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අපි නවත්තනවා. ඊළඟ දවසේ අපි හම්බෙමු තවත් අලුත් මාතෘකාවක් එක්ක කොහොමද මේ දේවල් බලපාන්නේ අපේ ශරීරයට මේ ලෝකෙ වෙන දේවල් කොහොමද කෙමිකලි වෙන්නේ කියන එක ගැන කතා කරමු අපි ඉස්සරහට. ඉතින් අමතක කරන්න එපා subscribe කරන්න bell button එක දාලා notify වෙලා ඉන්න හැමතිස්සෙම. මොකද ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙයි මේ YouTube channel එකේ ඉස්සරහට. ඉතින් අදට සමුගන්නවා සියලු දෙනාට සුබ දවසක්.